समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. අද මේ දේශනාවට මේ ධර්මීය ප්‍රායෝගිකව පුරුදු කරගන්න විදිහක් ගැන කියන්න කියලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අතිශය ප්‍රායෝගික එකක්. ඒක ප්‍රායෝගිකව දියුණු කරගන්නකොට අපිට එන ගැටලු ටිකක් තියෙනවා. ඒතට මේ ගැටලු වල ප්‍රධාන දෙයක් තමයි අපි මේ දැන් ඉන්න මට්ටම. ඒක ලොකු ගැටලුවක්. ඉතින් මේ ධර්මයේ ප්‍රායෝගිකව දියුණු කරගන්න කෙනෙක් දැන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එයා කරන්න ඕන මූලිකම දෙයක් තමයි එයාගේ ජීවිතය තුළ හොඳ පුරුද්දක් තියාගන්න ඕන. දැන් අලුතින් ධර්මයට අදාළව මේ ලෝකේ අපි හරියට බැඳිලා දැන් ඉන්නේ. හරියට බැඳිලා. ඒක අපිට එන්න වැඩි වුණා මිසක් අඩු වුණේ නෑනේ. දැන් බලන්න අවුරුදු 5ේදී තිබ්බ බැඳීම් වලට වඩා 10 වෙනකොට වැඩි, 20 වෙනකොට වැඩි, 30 40 වෙනකොට තවත් වැඩි. ඇයි මේ පවුල් වල තව පවුල් වල ආය සම්බන්ධ වෙලා. විවාහ වලින් තව අපේ බැඳීම් සංකීර්ණ වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් සංකීර්ණ බැඳීම් තමයි අපේ ජීවිතවල තියෙන්නේ. ඊට පස්සේ ඒවා තව තවත් වැඩි වෙලා මේ දක්වා අපිට බැඳීම් වල අඩුපාඩුවක් නැහැ. දුකේ වර්ධනයක් තිබුණාට බැඳීම් වලත් අඩුපාඩුවක් නැහැ. ඉතින් මේ සමහර දේවල් වලට සමහර අයට අපි බැඳිලා කියලා ඒ අය දන්නෙත් නැතුව ඇති. නමුත් අපි බැඳිලා. මොකද මේ බැඳෙනවා කියන එක සිතින් වෙන එකක් නේ. බැඳීම් කියන්නේ සිතට අදාළ තත්වයන්නේ. ඒ නිසා ලෝකයට බැඳී ඇති බව ලෝකයාවත් දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ බැඳීම් එන්න වැඩි වෙලා නිසා ප්‍රායෝගිකව ධර්මයේ දියුණු කරගන්න ඕන නම් එක දෙයයි කරන්න ඕන. එක දෙයයි. ඔය බැඳීම් ටික පොඩ්ඩක්වත් හොල්ලන්නේ නැතුව දැන් බැඳිලා තියෙනවනේ. ඒ බැඳීම් ටික පොඩ්ඩක්වත් හොලවන්නේ නැතුව ඕන දැන් තවත් පහසුයි වැඩි. ඇයි බැඳිච්ච දෙයට අභියෝග කරන්න අපි ලෑස්ති නැහැ. බැඳිච්ච දේවල් වලට මොකුත් කරන්න අපේ කිසිම උවමනාවක්, සූදානමක්, කැමැත්තක් මොකක්වත් නැහැ. ඒවා එහෙම තියෙනවා. බැඳිච්ච ඒවා. ඒවා මොකුත් කරන්නේ. ඒ බැඳීම් ටික ඇතුලේ අලුතෙන් නොබැඳී ඉන්නක විතරයි කරන්නේ. අලුතෙන් බැඳින්නේ නැහැ. ඒකට මූලික දේ තමයි මේ ප්‍රායෝගිකව දෙයක් කියන්න කියලා නෙමෙයි කියන්නේ. අලුතෙන් නොබැඳී ඉන්න බලනවා. අලුතෙන් ලෝකේ හොයන්නේ. අලුතෙන් ලෝකේ හඹාගෙන යන්නේ. අලුතෙන් ලෝකේ විශ්ලේෂණය කරන්නේ. අලුතෙන් ලෝකයට එකතු වෙන්න යාට උමනාවක් නැහැ. කරන්නේ එච්චරයි. ඇත්තටම ප්‍රායෝගිකව ධර්ම දියුණු කරන්න ඕන කියලා මොකද්ද කරන්න ඕන කියලා පොඩි දෙයක් කියන්න කියලා මේ මාතෘකාව තියෙන්නේ. මූලික දේ තමයි අලුතෙන් නොබැඳී ඉන්නවා. පරණ බැඳීම තියෙන විදියටම තියලා. ඒක මොකක්වත් කරන්නේ. අන්න එතන ප්‍රායෝගිකව ධර්මයට විශාල රුකුලක්.
විශාල අනුබලයක් ලැබෙනවා. 2 දෙවෙනි එක ඔන්න. ඔක තමයි 1. 2 මේ බැඳුණු කම තුල බැඳිලානේ දැන්. බැඳිලානේ ඉන්නේ. ඒ බැඳිච්ච එක ඇතුලේ සත්‍ය අවබෝධයට අදාළ නිමිත්තක් හඹාගෙන යනවා. ඔන්න දැන් ලොකු ප්‍රශ්නයක් එනවා. ඇයි? බැඳිච්ච එක ඇතුලේ කොහෙද සත්‍ය අවබෝධයට නිමිත්තක්? බැඳිච්ච එක ඇතුලේ ධර්ම අවබෝධයට උපකාරයක් කොහෙද තියෙන්නේ? ඒක නම් කවදාවත් වෙන්න බෑ වගේ අපිට හිතෙන්න පුළුවන්. පුළුවන් නේ අපිට හිතෙනවනේ. බැඳිච්ච එක ඇතුලේ හැම උපකාරයක් තියනවාද කියලා අපිට එනවා ප්‍රශ්නය. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් දෙවණියට කරන්න ඕන බැඳීම ඇතුලේ තියෙනවා නිවනට උදව්ව. අපි දැන් බැඳිලා ඉන්නේවා ඇතුලේ. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දරුවට බැඳිලා ඉන්නවා අපි. අපි මේ ඔක්කොටම දරුවෝ ඇති ගොඩක් අයට. දරුවෝ නැති අයත් ඉන්න පුළුවන්. එහෙමනම් සතුටු වෙන්න ඕන. ඒ කාලේ දරුවෝ නැති කමට දුක් වුණාට කමන්නේ. දැන් හොඳටම සතුටු වෙන්න ඕන. ඇයි මේ දරුවෝ නිසා විඳවිල්ල පේනවනේ. කෝල් කරලා බලනවා. කෑවද කියලා අහනවා. ඒගොල්ලෝ කාලා ඉන්නේ හොඳට. මේගොල්ලෝ කන එක නවත්තලා නැහැ. අපි කතා කරත් නොකලත්. අහනවා. කාලා දින්නේ හොඳින් ඉන්නද? ඔයාලට වඩා හොඳට ඉන්නේ යාලා. ඔයාලට මේ වාඩි වුණාම නැගිට ගන්න බෑ. නැගිට්ටාම ඉඳ ගන්න බෑ. ඔයාලා තරම් අවුලක ඒගොල්ලෝ නැහැ මේ වෙලාවේ. ඒ වුණාට ඔයාලා කොයි වෙලේත් කෝල් කර හෝදිසි කර අහලා බල ඉඳිපා ජීවිතේ. කිසි තීරුමක් නැති වැඩවුවා. එතකොට බැඳිච්ච එක ඇතුලේ අපි කරන්නේ දෙවනි එක බැඳිච්ච එක ඇතුලේ ඕගොල්ලෝ සත්‍ය අවබෝධයට අදාළ දේ හොයනවා. මොකක්ද ඒ සත්‍ය? දැන් දරුවට තියෙන බැඳීම නිසා ඔයාලගේ ජීවිතයත් අතෑරලා තමයි දරුවා දෙස බලන්නේ. ඔයාලගේ ජීවිතයත් අතෑරලා තමයි දරුවව විමසන්නේ, දරුවා හොයන්නේ, දරුවා ගැන බලන්නේ. ඔය පින්නතුන්ලාගේ ජීවිතයත් අතෑරලා දරුවව දිහා බලනකොට ඒකේ තියෙනවා නේද පොඩි අතහැරිච්ච කෑල්ල. හැම මිනිහෙක්වටම තියෙනවා ජීවිතකාම, අමරිතුකාම, ජීවිතයට කැමති, මරණයට අකමැති. සුඛකාම, දුක්ඛා පටික්කුලම්, සැපයට කැමති, දුක පිළිකුල් කරන. ඕක හැම මිනිහෙක්ගේම ජීවිතේ තියෙනවනේ. සසර යන ජීවිතකාමයයි අමරිතුකාමයයි කියන එක ප්‍රධාන වශයෙන්. ජීවිතයට කැමති වීමත් මරණයට අකමැති වීමත් කියන එක. ජීවිතේ තියෙනවා. ජීවිතයට කැමති, මරණයට අකමැති. ඔයාලට ඔය සමහර බැඳීම් වල ප්‍රබලතාවයත් එක්ක ඔයාලට හිටි ගමන් එනවා ඔයාලගේ ජීවිතයත් දෙවනි තැනට දාලා ඒ කියන්නේ ජීවිතයත් අතහැරලා මේ අර බැඳිච්ච ලෝකයේ දෙස බලන බැල්මක් තියෙනවා. ඒක තණ්හාවට තමයි වෙන්නේ. නමුත් ඒක ඇතුලේ පොඩි අතහැරිච්ච කෑල්ලක් තියෙනවා. මොකක්ද අතහැරින්නේ? තමන් කුසට කන්නේ. සමහර අම්මලා ඉන්නවා දරුවෝ ගෙදර එනකන් එයා කන්නේ. එයාට බඩගින්න ඉන්නේ. එයාට බත්පත අතට ගන්න හිතෙන්නේ. සමහරට දවල්ටත් කාලා නැහැ. දරුවා තවමත් රෑ 11 12 වෙනකන් ඇවිල්ලා නැහැ. මෙන්න ඇහැරලා බලාගෙන ඉන්නවා පුටුවකට වාඩි වෙලා. අනේ තවම නැහැ කියලා. පින්නත්නි මිනිහෙක් රෑ 8 9 10 11 වෙනකොට හොඳට නිදා ගන්න බලන්නේ. එයාගේ නිින්දා තැහැරලා පුටුවකට ගියා දරුවා වෙනුවෙන්. අර බැඳිච්ච ලෝකේ වෙනුවෙන්. එයාට කැම ටික ගන්න පුළුවන් අවකාශයට අතහැරලා දරුවා වෙනුවෙන් මඟ බැලුවා. සාමාන්‍ය මිනිහෙක් කැමති දේවල් එයාගේ ජීවිතෙන් අතහැරලා දැම්මා. එයාගේ ජීවිතෙන් අතහැරලා දැම්මා. අන්නේ අතහැරෙනවා කියන එක නිවනට බොහොම කිට්ටු දෙයක්. ඒක ඇතුලේ පොඩි අතහැරීමක් තියෙන්නේ. බලන්නකො පින්වත්නි ලෝකේ බැඳිච්ච ලෝකයේ තුල පවා ඒ අතහැරීම කියන කෑල්ලට සතුටු වෙන. හැබැයි ඔයගොල්ලෝ තව එක දෙයක් කියන්න ඕන. ඒ අතහැරීම ජීවිතය තුල දකින්න නැත්නම් ඒක කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒක විශේෂ දෙයක්. එහෙනම් මේ දරුවුන් වෙනුවෙන් කවලා පොවලා නාවලා අන්දලා කරලා ඉද්දි මම කුසල්නේ වඩලා තින්නේ කියලා බලන්න මං කුසල්නේ කරලා තින්නේ කියලා එහෙම කියන්න බෑ. ඇයි?
ඒ කුසලය මිනිත්තුවක් දෙකක් අරගෙන සම්මර්ෂණය කරන්න ඕන දවසකට. දවසකට වරක් ඒක සම්මර්ෂණය කරන්න ඕන වාඩි වෙලා බුදුන් වැඳලා මං හිතනවා මේ හැමෝම බෝ අය සන්ධ්‍යාවේ බුදුන් වඳිනවා. වැඳලා ඉවර වෙලා ඇස් දෙක පියාගෙන ඕගොල්ලෝ මොනවා හරි ඔය මෛත්‍රී හරි පොඩි භාවනාවක් කරනවනේ. එහෙම කරලා ඉවරලා සම්මර්ෂණය කරන්න මම මේ බැඳිච්ච ලෝකයේ ඇතුලේ මම ලෝකයේ අතහැරලා දැම්මනි මට. මගේ කුසගින්න මම උහුලගෙන හිටියා. ආහාර වලින් බලාපොරොත්තු වුණ සැපය මම එකතු වුණේ නැහැ ඒකට. මම මගේ නිින්ද අතහැරලා දැම්මා. මම බැඳිච්ච ලෝකේ වෙනුවෙන් මගේ සුව පහසු නිින්ද අතහැරලා දැම්මා. උදේම නැගිටලා වැඩට ගියා. අනේ මෙහෙම ගියේ මගේ බඩවියත රැක ගන්නම නෙමෙයි. මගේ කුස පුරවා ගන්නම නෙමෙයි මං එහෙම ගියේ. මට උවමනාවක් තිබුණේ නෑ මගේ කුසම පුරවා ගන්න. හැබැයි මම එහෙම කළා. ඒතර මම එහෙම කරපු එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? මම එහෙම කරපු එක ඇතුලේ තියෙන්නේ එක දෙයයි. මම එහෙම කරපු එක ඇතුලේ තියෙන එක දෙයයි. ඒ තමයි මම මේ බැඳිච්ච ලෝකයේ ඇතුලේ ලෝකේ සැපේ කැමති වීම සත්‍යයට අදාළයි කිව්වට මම ඒක අදාළ කරගත්තේ නෑ බැඳිච්ච ලෝකේ ඉස්සර. සුඛකාමා කියලා කිව්වට ඒ සුඛකාමය කියන එක කාම භූමියට අදාළ තත්වයක් කියලා කිව්වට මම ඒක අතහැරලා දැම්මා නේද? දුක්ඛා පටික්කුලං කිව්වට දුක පිළිකුල් කරනවා කිව්වට මම බැඳිච්ච ලෝකයේ ඇතුලේ මම දුක පිළිකුල් කරේ නෑනේ. ජීවිතකාම මම මගේ ජීවිතයට කැමති වුණාට මම සාමාන්‍ය ලෝකයේ සත්වයා ජීවිතයට කැමති වුණාට මම මගේ ජීවිතේ පස්සට අරගෙන බැඳිච්ච ලෝකයේ ජීවිතවලට කැමති වුණා නේද? අමරිතුකාම මරණේ කැමති වුණාට මම සමහර වෙලාවට මගේ දරුවට හානියක් වෙනවා නම් මම මරණේ බාර ගන්න කැමති වුණා නේද? මේ විදියට මේ සාමාන්‍ය ලෝකයේ සත්වයකට අදාළ ජීවිතකාම අමරිතුකාම සුඛකාම දුක්ඛා පටික්කුලං කියන එක අනිත් පැත්තටයි මම බැලුවේ. අනිත් පැත්තටයි බැලුවේ. අනේ ඒක ඇතුලේ මම අතහැරියේ ජීවිතයට කැමැත්ත. මම සුඛකාමා කියන එක අතහැරියා. පුද්ගලිකව ගත්තාම මගේ පුද්ගලික ජීවිතේ ගත්තාම මෙන්න මේ අතහැරුණු කෑල්ල ඒකට ධර්මයේ කියන්නේ මොකද්ද? පටිනිස්සග්ගය කියලා නේ. මේ අතහැරෙන කෑල්ල බුදුරජාණන් වහන්සේ වදාළේ නිවනට උදව්වක් කියලා. අතහැරෙන කෑල්ල දුකේ නිරෝධයට උදව්වක් කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙම බැලුවාම අද දවසේ මේ අතහැරුණු කම අනේ මට සත්‍ය අවබෝධයට වේවා කියලා යම් කෙනෙක් සිතුවිල්ලක් ඉපැද්දුවොත් කවුරු හරි මිනිස්සෙක් එහෙම සිතුවිල්ලක් ඉපැද්දුවොත් පිනතුලා දන්නවද? ඒකෙන් එයාට වැඩෙන්නේ මහ විශාල කුසලයක්. ඔන්න ප්‍රායෝගික දේවල්. එතකොට යා කාරණා දෙකයි කියන්නේ අලුතෙන් නොබැඳී ඉන්න උත්සාහ කළා අලුත් ඒවාට. හරි? අලුත් දේවල් වලට නොබැඳී ඉන්න උත්සාහ කළා. බැඳිච්ච එක ඇතුලේ පටිනිස්සග්ගය දකින්න පුරුදු වුණා. හැබැයි ඒක යා සම්මර්ෂණය කළා. ඒකට තමයි කුසලයක් වෙන්නේ. ඒක සම්මර්ෂණය කිරීමෙන් තමයි ඒ කුසලය එයා කරා පැමිණෙන්නේ. සම්මර්ෂණමය ශක්තිය තියෙන්න ඕන. නැත්තම් එතන කුසලය උද්ගත වෙන්නේ නැහැ පින්වත්නි. සම්මර්ෂණමය ශක්තියක් ඕන. එතකොටයි ඒ කුසලය උද්ගත වෙන්නේ. මෙන්න මේ විදියට ඔයාලා බලන්න පුරුදු වෙන. බලන්න ලොකු දෙයක් නෙමෙයි. මෙතන ඔක්කොම ඉන්නේ වයසට ගියපු අය ගොඩක් අය. ඔයාලට ජීවිතේ තව පොඩි කාලයයි තියෙන්නේ. පිළිගන්න එක. තව පුංචි කාලයයි තියෙන්නේ. තව 5ක් ඇති අවුරුදු. මෙතන මේ ඔක්කොටම නෙමෙයි මේ බොහෝ අයට මේ ඉස්සරහා පෙළි වල ඉන්න අය 5ක් තියෙයි තව. ඔය මහතුරුන්ටත් එහෙම. 5කුත් සුවර නැහැ. බොහොම අඩු කාලයක් තියෙනවා. එතකොට දැන් මහත් වෙලා මේ කියන්නේ තව 5කුත් එහෙනම් දැන් මේක පුරුදු කරන්න ඕනේ. එතකොට නිදාගෙන නැගිට්ටා වගේ. එයාට දුක් සුගතියක් තියෙනවා. නිදාගෙන නැගිටින්නේ අපි. රැට නිින්දට වැටිලා ආය උදේ නැගිටින්නේ.
නැගිට්ට වගේ යාගේ අලුත් ජීවිතේ ප්‍රබෝධමත්. අන්න ඒකයි මේ කියන්නේ. මේ වචන දෙක දිනු කරන්න. අලුතෙන් ලෝකේ බැඳෙන එක අතහැරලා දානවා. අලුතෙන් බැඳෙන එක අතහැරලා දානවා. අර බැඳිච්ච එක ඇතුලේ රාත්‍රී මිනිත්තු 2යි. විනාඩි 2ක් පාවිච්චි කරනවා මොකටද? විනාඩි 2ක් පාවිච්චි කරනවා. අනේ මේ බැඳිච්ච එක මට නිවන් පිණිස වේවා කියලා. එතකොට කෙනෙක් කියනවා බැඳිච්ච එක ඇතුලේ නිවන්. ඒක එහෙමනම් අපි ඒක වක්‍රෝර්ථයෙන් කියන්නේ. ඒකේ පටිනිස්සග්ගයක් තියෙනවා ඒක ඇතුලේ පොඩි. කෙලෙස් වල බලවත්කම නිසා තමයි. නමුත් අපි මේ කෙලෙස් ටික පීර හෙව්වේ පොඩි කුසලයක් නේ. මේ කෙලෙස් ඇතුලෙන් පීර හෙව්වේ පොඩි කුසලයක්. ඒ කුසලය උපද්දව ගන්න. උපද්දව ගන්නවා කියන්නේ මොකද්ද? ඒ කුසලය පින්නතුන්ලා සම්මර්ෂණය කළ යුතුයි. සම්මර්ෂණය කරනවා. ඒ කුසලේ සම්මර්ෂණය කළාට පස්සේ ඒක විතරක්ම ඇති. අලුතෙන් නොබැඳීමත් බැඳිච්ච එක ඇතුලේ පටිනිස්සග්ගේ දකිමින් ඒක මිනිත්තුවක් දෙකක් විතර ඒක සම්මර්ෂණය කරන්න පුරුදු වෙනවා. ඒ සම්මර්ෂණමය හැකියාව කෙනෙකුට ජීවිතාවබෝධයට අමා නිවනට විශාල ලොකු අනුබලයක්. කොච්චර වටිනා දෙයක්ද බලන්න. ඔයක විතරක් ඇති. අලුතෙන්ම ලෙඩ ඇඳේ ඉන්න මිනිහෙක් උනත් නිදාගෙන නැගිට්ටා වගේ සුගතියන්ට. ඒක විතරක් ඇති. නිදාගෙන නැගිට්ටා වගේ සුගත. ඕගොල්ලන්ට පුළුවන් කමක් නැහැ. දැන් ඉන්න ලෝකයේත් එක්ක හැප්පෙන්න. ඔයාලට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ දැන් ලෝකය ගනුදෙනු කරන විදිය ගැන ඔයගොල්ලෝ කම්පා වෙන්නත් එපා. දැන් ලෝකේ ගනුදෙනු කරන විදිය පැන කනසල්පත් වෙන්නත් එපා. ඇයි? මේක වෙන යුගයක්. මේ කාලේ AI නි පාවිච්චි කරන්නේ. AI කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්නේ. මිනිස් මොලෙන් වැඩ කරන වෙලාවක්ම නෙමෙයි. කෘත්‍රිම බුද්ධියෙන් වැඩ කරන ලෝකයට කරුණාව අඩුයි. කෘත්‍රිම බුද්ධියට කොයිද මෛත්‍රියක් තියෙන්නේ? දත්ත මත දුවන එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ දත්ත මත දුවන ලෝකයක් මිනිසුන්ගේ ගුණධර්ම මරා දානවා. ඒ නිසා ඔය පින්නතුන්ලා පුළුවන් තරම් ඔයාලා දැන් උත්සාහ කරන්න එපා මේ තාක්ෂණික ලෝකයට අපිත් එකතු වෙන්න ඕන. එහෙම කරන්න එපා. මේ කාලේ මේ කම්පියුටර් ඉගෙන ගන්න අරවා මේවා කරන්න යන්න එපා. බොරු වැඩක්. සමහර අය ඉන්නවා. ඒ වගේ දේවල් වලට යනවා. සමහර අය ඒ වගේ දේවල් වලට යනවා. එක ඒවා හිතෙනවා. මේ විශ්‍රාම ගිහින් හොතර ධර්මයක් දිනු කරගෙන ඉන්න පුළුවන් වෙලාවක්. එක ඒවා හිතෙනවා. කරලා බලන්න කියලා. යෝග ඉගෙන ගන්න හිතෙනවා. එහෙම හිතෙනවා. දැන් මට මේ ළඟදී අපේ මහත්තයෙක් කිව්වා යාට ෆොටෝ ගහන්න ඉගෙන ගන්න හිතෙනවා කියලා. ඊට පස්සේ යා ඒක පාඨමාලාවක් කරන්න කිව්වා. ඊට පස්සේ මේ ඉතින් ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මේ සත්‍ය අවබෝධයට තියෙන අවකාශය සම්පූර්ණ මරා ගැනීමක් නේ අපරාධයක් ඒක. ඒක අනික ඒකට සිටපස්සිය පිහිටෙව්වත් එහා ඒක පිහිටන්නේ නැහැ මිනිස්සු. සිහිනුවන දුර්වල වෙනකොට යාර කෙලෙස් සහගත තත්වෙටම වටිනාකම දෙනවා. එතකොට යාට ධර්මයක් දිනු කර නිකන් විදර්ශනාවක් කරගන්න පුළුවන් අවස්ථාව යා සම්පූර්ණයෙන් මේ දියවි යන ලෝකේ වෙනුවෙන් එකතු කරගත්තා. ඒ වගේ මේ ගොඩාක් වැඩ හිටියන්ගේ ජීවිතවල පවා. සමහර අයට මැහුම් ගෙතුන් එක ඉඳ හිතෙනවා. එක ඒවා හිතෙනවා. දැන් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ පොත් ලියපු අය කාලයක් වයසට ගිහිනුත් ඒකට ඒක දැන් යාට ඒක අතාරින්න බෑ. අතාරින්න බෑ. ඒතර ඒක හරි හානියක් යාට. දැන් ඒක අපි දන්න සවනස නමක් ඉන්න උන්වහන්සේ පොත් ලියනවා. ඒතර ඒවා මේ ධර්මයටම අදාළ ඒවත් නෙමෙයි. ඒ බොහොම වයෝවෘද්ධ වෙලත් උන්වහන්සේලාට ඒක අතහැර ගන්න අමාරුයි. මම දන්න ගොඩාක් සවනසලා ඉන්නවා එහෙම. දැන් ලේඛනයට හුරු වෙච්ච වයසක අය ඉන්නවා. අතහැර ගන්න බෑනේ පින්වත්නි මොනවා හරි නිකන් පොඩි ලිපියක් හරි ලියන්න හිතෙනවා.
මතක තියාගන්න පින්වත්නි මේ බුද්ධ ශාසනයක් තියෙන්නේ අපි ඉස්සරහා. මේ අපි ඉස්සරහා තියෙන්නේ කෙලෙස් සහගත ලෝකයේත් එක්ක එකතු වෙලා ධර්මයේ කුමක්දයි කියලා නොදන්නා වෙලාවක් නෙමෙයි. මේ ධර්මයට තියෙන අවකාශය මරා ගන්න එපා අපරාධයක් ඒක. මොකද හැම යුගයකම විදර්ශනා කරන්න හම්බෙන්නේ. හැම යුගයකම චිත්ත සමාධිය වඩන්න හම්බෙන්නේ. විශේෂ නුවණක් හදලා ඒ විශේෂ නුවණකින් අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා මහණෙනි කියලා විශේෂ නුවණ හදන්නේ මේ විදියටයි අවබෝධය කරා යන්නේ මේ විදියටයි කියලා හැම යුගයකම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපිට උගන්වන්නේ නැහැ. එහෙම උගන්වපු වෙලාවක් නෙමේක. එහෙම උගන්වපු වෙලාවක අපිට හිතෙනවා නම් මේ පොඩි කෑලිත් එක්ක ජීවිතේ ගෙවන්න පුංචි කෑලි තියෙන්නේ අපේ ජීවිතවල. ඒක පොඩි දේවල් එකක් ඉන්නේ. ඊට පස්සේ යාට සිහිය පිහිටෙව්වත් ඉන්නේ ධර්මයට. එතකොට අපි බලනවා දැන් කෙනෙකුට සිහිය පිහිටවන්න උත්සාහ කරනවා. උත්සාහ කරලා හරියන්නේ නැත්නම් දුරු කරලම දානවා. ඒ වැඩක් නැහැ නේ. අපි නම් කරන්නේ ඒක. දුරු කරලම දානවා. දැන් මම දන්න ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වැඩ හිටි දැන් මේ මෑත කාලේ කොහෙද කියලා මට මතක නැහැ. උන්වහන්සේ පිළිමතලාව පැත්තේ. ඉතින් උන්වහන්සේගේ ජීවිතේ මේ ඉතින් අවංකව පැවිදි වෙච්ච අය හොඳට රැකියා කරලා එහෙම මහාන වෙච්ච අය. ඉතින් එහෙම රැකියා කරලා මහාන වෙච්ච ඒ ස්වාමීන් වහන්සේ හරි ආසයි. එයා හොඳට මේ කැලෑවල අරෙමෙත් ඉඳලා තියෙනවා. එක එක කුටිවල එක එක ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා ඉඳලා තියෙනවා. එයා හරි කැමති යාගේ පරණ අඳුරන අයව හම්බෙලා මම පැවිදි වුණා කියන එක ඉස්මතු කරන්න. ඕන එයාගේ ආසාව. ඊට පස්සේ එයා කරන්නේ පාත්‍රෙත් අරගෙන ඒ ගෙවල් වලට යනවා. ගිහින් ඉතින් මිනිස්සුත් හරි සතුටු වෙනවා එකෙන්. අනේ ඔබ වහන්සේ පැවිදි වුණාද අපිට බැරි වුණානේ හාඳුරණිය ඔකට යන්න. කියලා මිනිස්සු සතුටු වෙලා දානේ පූජා කරනවා. ඉතින් ඒක හොඳ පිනක් කරගන්නවා මේ මිනිස්සුත් ඇත්තටම. උන්වහන්සේගේ ජීවිතේ ඊට වඩා වෙන මොකක්වත් නැහැ. ඒක තමයි උන්වහන්සේ, ඒ කියන්නේ වැරදි කරන කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ ඒක දැන් පුරුද්දකට කි. වටේට ඇවිදින එක විතරයි කරන්නේ. එතකොට උන්වහන්සේට ඒක පේන්නේ මහ විශාල පිනක් විදියට. බලන්න පැවිදි වුණේ අවංක අදහසින්. ඊට පස්සේ යාට ආරය ගහපු විදිය කොහොමද? හරි පරිස්සම් වෙන්න ඕන. අපේ ජීවිතවල හරි පරිස්සම් වෙන්න ඕන. මම මේ ළඟදී හම්බුණාම කිව්වා ඕක බුදුරජාණන්සේ ක්‍රමේ නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඕක ක්‍රමේ නෙමෙයි බුදුරජාණන්සේ. ඒකටත් සාදු කියලා අහගෙන ඉඳලා ආයෙන කොටත් කොහේ හරි වටේට කැරකි තමයි අපි ඉන්න තැන් වලටත් ඉන්නේ. එතකොට ඒකෙන් ඒ ස්වාමීන් වහන්සේට උනේ ලොකු හානියක්. ඒ වගේ අපි දන්නේම නැතුව මේ ඔගොල්ලෝ කවදාවත් වර්තමාන ලෝකෙට එකතු වෙන්න හිතන්න එපා. කිසි තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඔයාලා වර්තමාන ලෝකයෙන් මිදෙන්නයි උත්සාහ කරන්න ඕන. ඒ විශේෂ ඥානය හදන විදිය, පූර්ණ අවබෝධය හදන විදිය, සමත විපස්සනා වශයෙන් සිත පුරුදු කරන විදිය, උපදවා ගත යුතු දේ විද්‍යා විමුක්තිය, බැහැර කළ යුතු දේ අවිද්‍යාව. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට පෙන්නලා තියෙද්දි එයාට හිතෙනවා නම් මේ කෙලෙස් සහගත ලෝකයක් එක්කම ඇඟෑලුම් කම්පාණ්ඩ. ඒක කිව්වට සිහිය පිහිටව ගන්නෙත් නැත්තම්. ඔයාලා ළඟත් කවුරු හරි කෙනෙක් ඉන්නවනේ සිහිය පිහිටවන්න බලන්න, වරක් කියන්න, දෙවරක් කියන්න. එතනින් පස්සේ කරුණා කරලා අතහැරලා දාන්න. වැඩක් නෑ ආය. ගන්න දෙයක් නෑ. කරුණා කරලා ওই පින්නතුල වරක් දෙවරක් තුන් වරක් කියන්න අතහැරලා දාන්න. මේක තම තමන් සිහිය පිහිටුවාගෙන කරන්න ඕන දෙයක්. තම තමන් සිහිය පිහිටුවාගෙන කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ සත්‍ය අවබෝධයට අදාළ අවකාශයේ තම තමා විසින් කළ යුතු දෙයක්. ඒ නිසා මම මේ තුන්වෙනි කාරණේ කිව්වේ මොකක්ද දන්නවද ඔයාලට? තේරෙන්න ඕන මේ කියපු එකකින්. වර්තමාන ලෝකේ එක එක දේවල් වලට අපි අහු වෙන්න පුළුවන්. ඒ අහු වෙන තැනදී හැම වෙලාවකම සිහිය පිහිටවාගෙන ඉන්න මේක මගේ ධර්ම මාර්ගයට රුකුලක් වේවිද? ධර්ම මාර්ගයෙන් මම තව අඩියක් පස්සට යයිද? කියලා වර්තමාන ලෝකෙත් එක ගනුදෙනු කරද්දී පරිස්සම් වෙන්න. මේ වයසක අයට පවා මේ ප්‍රශ්නේ තියෙනවා. ඇයි දරුවන්ට කතා කරන්න එහෙම ඔන්න මොකක් හරි ෆෝන් එකක් ගෙනත් දෙනවා. තේරෙන්නෙත් නෑ ඒක. ස්මාර්ට් ෆෝන් එකක්. ඒකේ සද්ද අඩු කරගන්නවා තේරෙන්නේ නෑ.
ඊට පස්සේ ඕකේ තියෙන එක එක දේවල් එක්ක ගනුදෙනු කරන. යාට තේරෙන්නෙත් නෑ ඒක. YouTube එකට යනවා නිකන් වීඩියෝ බලනවා. දැන් අර නිවුස් එහෙම උනත් ඒකෙන් බලන ඊට පස්සේ ඒව තේරෙන්නේ නෑ යාට ඒක එච්චර හරියට පාවිච්චි කරන්න තේරෙන්නේ නෑ. කිසිම තේරුමක් නෑ. ඊට පස්සේ ඒක තමයි යාගේ ජීවිතේ. මං කියන්නේ ඒකෙන් ඔයාලට කෙලෙස් වැඩෙනවා කියලාම නෙමෙයි. ඒකෙන් කෙලෙස් වැඩෙනවා කියලාම නෙමෙයි මම කියන්නේ. ඒක හරි උදව්වක්. දැන් මම දැක්ක ඊළඟදී අපේ රියදුරෙක් ඉන්නවා. ඒ මිනිස්සයා ෆෝන් පාවිච්චි කරන්න දන්නේ නැහැ. රියදුරෙක් ඉන්නවා. එයා පොඩි ෆෝන් එකක් පාවිච්චි කරන්නේ. මන් දවසක් මේ ගමනක් යනකොට බැලුවා එයාට කවදාවත් අර ස්මාර්ට් අර ලොකු ස්ක්‍රීන් එකක් තියෙන ෆෝන් පාවිච්චි කරලා නැහැ. ඒ නිසා එයා ඒව ගැන දන්නේ නැහැ. ඉතින් මං එයාගේ ජීවිතේ හොඳට ටිකක් ගමනක් යද්දි විමසලා බැලුවා. පුදුම තරම් කෙලෙස් වැඩෙන්නේ නැති කෙලෙස් වැඩෙන දොරවල් ගොඩාක් එයාගේ ජීවිතේ වැහිලා. පොඩි ෆෝන් එකක් තියෙන අවශ්‍යතාවයට කතා කරන්න විතරයි තියෙන්නේ. ඒක ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි. එතකොට එයා ඊට වඩා දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ YouTube එකට ගිහින් ඒ විකාර බලන්නේ නැහැ. ඊට පස්සේ එයා ඔය Facebook WhatsApp පරව මේවා පාවිච්චි කරන්න එයා දන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ සවනන් සේවා කියලා කියනවා. මං එයාගේ ජීවිතේ දිහා බැලුවා. ගොඩාක් කෙලෙස් ගොඩ නැගෙන පාරවල් අඩුයි. එහෙනම් අපිට තේරෙනවා මේ තාක්ෂණික ලෝකයේ වයසක අම්මා කෙනෙක් හරි එකතු වුණොත් එයා ගන්න මේ බණ ටිකක් එහෙම අහන්න තමයි හාඳුරුනි කියලා. ඒ උනට ඔයාලම් බලන්න ඔයාලා බණ විතර දහන්නේ කියලා. මෙහි තියෙන නොයේ කුණු ගොඩවල් Facebook වල YouTube වල අර එමේ තියෙනවා. දේශපාලකයෝ ගැන නරක දේවල් බලනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අසභ්‍ය දේවල් බලනවා කියලා නෙමෙයි කියන්නේ. ඔන්න එක්කෝ පාලකයෝ ගැන. එක්ක කවුරු හරි පැවිද්දෙක් ගැන. එක්ක මොනවා හරි කුණු ගොඩවල් තමයි තියෙන්නේ. ඇයි කුණු අවුස්සන එක තමයි ඔය අන්තර්ජාලයේ දැන් කරන්නේ. හැමෝගෙම කෙලෙස් බලවත්නේ. ඒතර ධර්මයක් දියුණු කරන කෙනාට ඒක හම්බුණාට පස්සේ එයාගේ ධර්ම මාර්ගය වෙනසෙනවා. ඒ නිසා කෙලෙස් අඩුවෙන් පාවිච්චි කරන්න කියන එකයි මම තුන්වෙනියට ඔයාලට කියන්නේ. ඒතර කෙලෙස් අඩු කර ගැනීම පිණිස මේ තාක්ෂණික ලෝකයේත් එක්ක ඔයාලට එකතු වෙන්න බෑ. ඔයාලා වයසයි. ඒකෙන් කියන්නේ ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්න එපා කියලා එහෙම නෙමෙයි. එතකොට ඒවා පාවිච්චි කරන්න කමක් නැහැ. ඒකේ සීමාව තේරුම් ගන්න. එච්චරයි. එහෙම නැතුව ටිකක් අර ලොකු ෆෝන් එකක් පාවිච්චි කරන එක යාගේ නිවන් මඟට බාධාවක් නෙමෙයි. ඒකෙන් අපිට නිවන් මඟට උදව්වකුත් තියෙනවනේ. බණ ටිකක් අහන්න පුළුවන්. නමුත් බණ විතරක් නෙමෙයි අපේ හිත ඕකෙන් අහන්න පෙළඹෙන්නේ. බණ එහෙම අහන්න අපේ අම්මට හොඳයි මේකෙන් බණ අහන්න පුළුවන් කියලා තමයි දරුවෝ ඔක දෙන්නේ. ඔයාලා බණ විතරක් නෙමෙයි අහන්නේ. මොකද ඕකේ තියෙනවා ඇල්ගොරිතම් එකක්. අපි බලන ඒවා ඒ අනුව එන්න ගන්නවා. දැන් අපි තුමු අපි මොන හරි ප්‍රවෘත්ති බලනවා නම් ප්‍රවෘත්ති එනවා දිගට. ඒ ෆෝන් වල ඒ ස්වභාවයක් ඒක. එතකොට ඒ බලන ඒවා තමයි ඉන්නේ. දැන් අපේ බණ අහනවා කියමුකෝ. එතකොට යාට දිගට අපේ බණ පෙන්නනවා නිතර. ඒ වගේ මේ මොකක් හරි කුණු ගොඩකට දොර ඇරුණොත් ඒවා දිගට අපිට බලන්න අපේ නිකන් කොහේ හරි නළු නිලියෝ ගැන, ගායකයෝ ගැන, කලාකාරයෝ ගැන, මේ දේශපාලකයෝ ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සම්පූර්ණයෙන්ම අර දෙතිස් කතාම ඕක ඇතුලේ තියෙනවා. එතකොට දැන් ඒ කාලේ නම් මිනිස්සු එකතු වෙලානේ දෙතිස් කතා කළේ. නෑ අද එහෙම නෑ. අද මේ ඇස් මට්ටමේ දෙතිස් කතා හම්බ වෙන්නේ. හොඳට බලන්නකෝ අර බුදුරජාණන් වහන්සේ දෙතිස් කතා කියලා රාජ කතා, චෝර කතා, පුබ්බපේත කතා ඕවනේ කිවදාලේ. හොල්මන් ගැන, රජවරු ගැන, දේශපාලකයෝ ගැන, නළු නිලියෝ ගැන ඔය තමයි තියෙන්නේ. එහෙනම් අපිට ධර්මයක් දියුණු කරගන්නවා නම් ඔයාලා තුන්වෙනියට කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? බලන්න මේ ප්‍රායෝගිකව දියුණු කරගෙන ධර්මී පරිස්සම් වෙන විදිය මේ කියන්නේ තුන්වෙනි එක තමයි. ඔයාලා වර්තමානයේ කෙලෙස් ඇති වෙන පාරවල් තියෙනවා නම් මේ කරුණා කරලා ඒ ටික වහගන්න. ඒ පළවෙනි එක මොකක්ද එතකොට? අලුතෙන් නොබැඳී ඉන්න දරන උත්සාහය. බැඳිච්ච ඒවට මොකුත් කරන්නේ. දෙවෙනි එක බැඳීම ඇතුලේ පටිනිස්සග්ගානුපස්සී අර්ථය දකින්න එක විනාඩි 2ක් විතර භාවනාව S2 පියාගෙන විමසන එක ඒක සම්මර්ෂණය කරන්න ඕනේ. එතකොට කිසි ප්‍රශ්න නැහැ. අරුබුද නිර්මාණය වෙන්නේම නැහැ. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි මේ වර්තමාන ලෝකයේ කෙලෙස් ඇති වෙන පාරවල් ගොඩාක් තියෙනවා. බුද්ධ කාලේ වගේ නෙමේ. ඒ පාරවල් වලට දොර අරගන්න නැතුව ඉන්න එක.
දොර අරගන්න නැතුව ඉන්න එක. ඒක තමයි ඔය පින්නතුන්ලාගේ 3 වෙනි කාරණය. හරි. එහෙමනම් අපේ සිතේ ස්වභාවය තමයි මොකද්ද? හැම වෙලාවකම මේ සිතේ ස්වභාවයක් තියෙනවා. මේ සිත නිරතුරුව සතුටු වීම අපේක්ෂා කරනවා. මේ සිතේ ස්වභාවයක් තමයි නිරන්තරයෙන්ම සතුටු වීම අපේක්ෂා කරනවා. ඒක මේ සාමාන්‍ය කෙනෙකුගේ හිතේ ස්වභාවයක් කාම භූමියට අදාළව. මේ කාම භූමියට අදාළ තත්ත්වයන් දැන් මේ ඇස අපි පාවිච්චි කරන්නේ කාම භූමියට අදාළවනේ. එතකොට ඒ කාම භූමියට අදාළව ඇහි සීමා තමයි අපේ කාම භූමියත් විවිධයි. දැන් කනේ සීමාව කාම භූමියේ ඒ තැන්වල විවිධත්වයක් තියෙනවා. දැන් අපිට වඩා හොඳට බල්ලොන්ට ඇහෙනවා. හර්ට්ස් ගොඩාක් අඩුවෙන් අපිට වඩා ඇහෙනවා බල්ලන්ට. එතකොට අපිට 27ක විතර අගයක් නම් ඇහෙන්නේ. ඒගොල්ලන්ට ඇහෙනවා සාමාන්‍ය 9ක 7ක විතර අගයක් පවා යාලට ඇහෙනවා. එච්චර අඩු ශබ්ද පවා යාලට ඇහෙනවා. ඒක නිතරම බල්ලෙක් හරි අවදියෙන් ඉන්නේ පොඩි සද්දෙට පවා. එහෙනම් අපිට මේ කාම භූමියේත් ඇහෙන මට්ටමේ විවිධත්වයක් තියෙනවා. දැන් දිව්‍යවරුන්ට කොහොමද ඇහෙන්නේ? දිබ්බ සෝත කියලානේ කියන්නේ දිව්‍යමය කනක් තියෙන. ඒතකොට ඈත තියෙන දේවල් පවා අහ ගන්න පුළුවන්. ඒතකොට කාමයේ අපි පාවිච්චි කරන්නේ කාම භූමියේ මට්ටමේ. මේ කාම භූමියට අදාළ මට්ටමේදී ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරනකොට මේ කාම භූමිය මට්ටමේදී ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරනකොට පින්වත්නි අපිට මොකද්ද වෙන්නේ? ඒ මට්ටමේදී අපේ සිත නිරතුරුව සැපය හොයාගෙන යනවා. ඒ සැපය හොයාගෙන යනවා වෙනුවට ඔය පින්නතුන්ලා ප්‍රායෝගිකව ධර්මයක් දියුණු කරන්න ඕන නම් ඔය පින්නතුන්ලා මොකද කරන්න ඕන? පුළුවන් තරම් ආධ්‍යාත්මික සතුටක් හොයාගෙන යන්න ඕන. ඔන්න දැන් අලුත් පරිච්ඡේදයක තමයි 4 වෙනි එක ආධ්‍යාත්මික සතුටක් හොයාගෙන යන්න ඕන. එතකොට මේ මෙතන ආධ්‍යාත්මික සතුට කියලා අපි අදහස් කරන්නේ කුමක්ද? ඒක තමයි 4 වෙනි එක. ඒ තමයි ඔයගොල්ලෝ අහලා ඇති නිතර ප්‍රසිද්ධ වාක්‍යයක් තියෙනවා. ධර්මී ප්‍රධාන වාක්‍යයක් ඒක. මේ බුද්ධ ශාසනයේ තියෙනවා සුතා දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා කියලා. ඔන්න ඔය වාක්‍යය ජීවිතයේ හොඳ වටිනාකමක් දෙන්න ජීවිතේ තියාගන්න. ඔක පාඩම් කරලා තියාගන්න නැත්තම් ලියලා තියාගන්න මතක හිටින්නේ නැත්තම්. ඇඳ ළඟ ලියලා තියාගන්න. සිංහල තේරුමත් එක්ක. සුතා. ඒ කියන්නේ කෙලෙස් සහගත මේ ආයතන හයෙන්ම අපි පුරුදු වෙලා තියෙන්නේ සැප සහගත ලෝකයක් හඹාගෙන යන්න. එතකොට ඒක අපි කාම භූමියට අදාළව තමයි හඹාගෙන යන්නේ. දැන් අපි මෙහෙම රූප පස්සේ දිව්වට දෙවිවරු ඒ රූප පස්සේ දුවන්නේ නැහනේ. දැන් අපි පුරුෂයෙක් ස්ත්‍රිය පස්සේ ගියාට දෙවිවරු එහෙම යන්නේ නැහැ. දෙවිවරු යන්නේ ඒ භූමියට අදාළව. තිරිසන් ලෝකේ දුවන්නේ ඒ භූමියට. එහෙනම් මතක තියාගන්න මේ ආයතනයන් ඒ භූමියට අදාළව තමයි හඹාගෙන යන්නේ. ඒතොර හැම තැනම පොදු තත්ත්වයක් නැහැ. මොකද මේ හැම තැනම පොදු තත්ත්වයක් විදියට ක්‍රියාත්මක වෙන තැනුත් තියෙනවා. ඒකනේ තියෙන්නේ. ඒකත්ත කායේ ඒකත්ත සංඤේ. කායේ ඒකත්වයකුත් තියෙනවා සංඥාවල ඒකත්වයකුත් තියෙනවා. විවිධත්වයක් නැහැ ඒ තැන්වල. සමහර සත්ව ලෝක තියෙනවා විවිධත්වයක් නැහැ. තුන් භූමියේ සමහර අහුමුළු තියෙනවා එහෙම තැන්. විවිධත්වයක් ඔක්කොම එක වගේ. ඔක්කොම හිතන්නේ එක වගේ. අපි එහෙම නැහැ. අපි එහෙම වුණාම අවබෝධය කරා යන්න අමාරුයි ටිකක්. අවබෝධය කරා යන්නත් අමාරුයි. මේක මේ පින්වත්නි මතක තියාගන්න මේ විවිධත්වයමයි අවබෝධයට යන්න පහසු වෙන්නේ. ආයි වෙන දෙයක් නන් නෙමෙයි. එක එක විදියට අපිට වෛවරණ ලෝකයක් හම්බ වෙනව නේද? ඒකමයි මනුස්ස ලෝකෙදි මිනිසු නිවන් දකින්නේ. ඇයි සැප දුක එක එක විදියට ගලනවා. බලන විදියට ගලන්නේ. අපි බලන විදියට ගලනවා. බලන විදියට සැප ගලනවා, බලන විදියට දුක ගලනවා. හොඳට බලන්නකෝ. දුක සැප ලෝකයෙන් එනවා නෙමෙයි බැල්මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලන බැල්මේ ප්‍රශ්නේ තියෙන වෙන එකක නැහැ. ඒකනේ බලන විදියට අනුවනේ ලෝකෙ තේරෙන්නේ. ඒකනේ අපි ඔය දේශනාවල කලින් දේශනාවල අපි කියලා තිනවා බලන විදියට පේනවා තියෙන විදියට බලනවා කියලා දෙකක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ තියෙන විදියට බලන්න කියලා අපි දේශනාවල කියන්නේ. එකක් තමයි බලන විදියට පේන කමක් තියෙනවා.
ඊළඟ එක තමයි තියෙන විදියට බලන කමක් තියෙනවා. තියෙන විදියට බලන්නේ. තියෙන විදියටම බැලුවොත් කෙලෙස් නැන්නේ. මේ තියෙන එකමනේ බලන්නේ. තියෙන එකමයි බලන්නේ. ඒතර මේ තියෙන එක මේ පේන එකට වඩා තියෙන එක වෙනයිනේ. මෙතන බුලත් වට්ටියක් තිබ්බට මේක හදාපු එකන්නේ සකස් කරපු එකන්නේ. බුලත් වට්ටි කියන්නේ තියෙන එකක් නෙමෙයිනේ. අපි බලන විදියටනේ මේක බුලත් වට්ටියක් කියලා පේන්නේ. මේකේ බුලත් තියෙනවා, පුවක් තියෙනවා, තව කෑලි බෑලි තියෙනවා, වට්ටියක් තියෙනවා, ඔක්කොම එකතු කරලා ඇස් මට්ටමේම විසිරුවලා බැලුවත් බුලත් වට්ටිය අතුරුදහන් වෙන්න ඕනනේ. ප්‍රඥාවෙන්ම විසිරුවලා බැලුවොත් ධාතු ස්වභාවය පේන්න ඕනනේ. ඇස් මට්ටමේම නිකම් යම් කෙනෙක් විසිරුවලා බැලුවත් බුලත් වට්ටිය කියලා එකක් තියෙන්න බෑනේ. ඇස් මට්ටමේ බුලත් ටික පැත්තකින් තිබ්බොත්, පුවක් ටික පැත්තකින් තිබ්බොත්, මේ දහත් වට්ටියත් මෙන මුල්ලකින් තිබ්බොත් බුලත් වට්ටිය කියලා එකක් පේන්නේ නෑනේ. ඔය වගේම ඇස පැත්තකින් තිබ්බොත්, රූපේ පැත්තකින් තිබ්බොත්, චක්කු විඤ්ඤාණේ පැත්තකින් තිබ්බොත් රූප පේනවා කියලා එකක් වෙන්නේ නෑනේ. ඇතුළෙත් බලනවා අපි ඒක. එතකොට දැන් මේක ඇස් මට්ටමේම ලිහලා බලන්නත් පුළුවන්. ප්‍රඥාවෙන් ලිහලා බැලුවොත් කොහොමද? ප්‍රඥාවෙන් ලිහලා බැලුවොත් මෙතන පේන්නේ පින්වත්නි බුලත් පුවක් අරවමව කතාවක් නෙවෙයි ධාතු ස්වභාව ටික. ඒවා ගොඩාක් එකතු වෙලා තමයි මේ බුලත් කොලයක් හැදිලා තියෙන්නේ. තවත් විසිරුවල බැලුවොත් එයාට පේනවා මේ පසේ සාරේ බුලත් වල තුරාගත්ත විදිය. බුලත් හැදෙන්නේ තෙත් කලාපවල. ඒ කියන්නේ හොඳට ජල වාෂ්ප වලින් ලැබෙන්න ඕන උපකාරයක් තියෙනවා පරිසරයේ පවා. එතකොට පරිසරයේ පවා එහෙම එකක් තියෙනවා. ඒ වගේම පින්වත්නි මේ හොඳට වතුර ලැබෙන්න ඕන. පසේ සාරින් උපකාර. ඔය වගේම කෙනෙක්ගේ මේ මූලික ධාතු ස්වභාවය තුළ සතර මහා ධාතුන්ගේ විකෘතියක් හෝ ප්‍රකෘතියක් නිර්මාණය වීමට හේතු බලපාපු විදිය මොනවද හේතු? සසර අවිද්‍යාව කොච්චර බලපාලා තියෙනවද? කාම භූමියට එන්නේ යාගේ සිත තුළ තිබුණු කාම ධාතුව පදනම් කරගෙන ගොඩනැගිච්ච කාම ධාතුව මත ගොඩනැගිච්ච කාම භවය කොච්චර බලපාලා තියෙනවද? කාම භවය කොච්චර බලපාලා තියෙනවද? ඒක හරියට අර පස හොඳ වගේ. මේ බුලත් හැදුණු පස හොඳයි වගේ. ඊට පස්සේ හොඳට වතුරෙන් කොච්චර උදව්ව ලැබිලා තියෙනවද? වතුරෙන් උපකාරය ලැබිලා තියෙනවද? ඔය වගේ මේ බුලත් කොලේ කතාවම යාට ආදේශ කරලා යාගේ සාංශාරික ගතිකත්වය, සංසාර ගමන, සංසාරයේ ස්වභාවය එයා ගැඹුරින් දකින්න පටන් ගන්නවා. එහෙම දකින්නකොට එයාට මූලික தත්වයක් පේනවා. මේ පේන தත්වේ නෙමෙයි. අන්න එහෙම බලනකොට එයාට පේනවා මේ පේන එක බොරුවක්. මේ පේන එක සම්බන්ධ මා දකින්න විදිය බොරුවක්. මා බලන විදියට මේක පේන්න පටන් ගන්නවා. ඒක ලෝකේ මායාව. මා ලෝකේ තියෙන විදියට දකින්න උත්සාහ කළ යුතුයි. එතකොට අර මූලික ධාතු ප්‍රවාහය, මූලික தত্ত্বය පේනවා. ලෝකේ මූලිකම தত্ত্বය කුමක්ද කියලා විග්‍රහ කරගන්නකොට ඒක ඇතුළේ ස්ත්‍රී පුරුෂ බවක්, සවිඥානික අවිඥානික බවක් ලෝකේ අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. අර මේ රූපයේ මූලික ස්වභාවය පේන්න පටන් ගන්නවා. එහෙනම් අපි පුරුදු වෙන්න ඕන මුල්ම ස්වභාවයට ගිහින් බලන්න. හැබැයි මේ මුල්ම ස්වභාවයට ගිහින් බලන්නම් ඔයාලට තියෙන්න ඕන ලස්සන දෙයක් මොකද්ද? සුතා. ඒක අහන්න ඕන. මේ කතාව අහන්න ඕන. බෝධි පූජා කවි ගාථා හවසට 5 විතර වෙනකොට රේඩිය එක දාලා මේ බෝධි පූජාව යනකොට ටිකක් රේඩිය එක වැඩි කරලා ගෙදර තියෙනවා. එහෙම තියෙනව නේද ගෙවල් වල? හවස 5ට විතර මොකක් හරි නාලිකාවක බෝධි පූජා යනවා. ඒතකොට එයා කරන්නේ කමක් නැහැ. ඒවා හොඳයි. හැබැයි ඔයාලමයි අහන්න ඕන ධර්මයට. ධර්මයට අහන්න ඔයාලමයි සුත්තා දතා. ඔයාලා තුලමයි දරන්න ඕන ධර්මී. හාමුදුරුවෝ කොච්චර දරුවත්, ඒ දරන හාමුදුරුවෝ කොච්චර දන් දුන්නත් ඔයාලට අවබෝධය කරා යන්න අමාරුයි. සුතා දතා වචසා ಪರಿචිතා. එයා ඒ ධර්මයේ වචනේනුත් පුරුදු කරන්න ඕන. එයා ඒ ධර්මයේ වචනේනුත් පුරුදු කරන්න ඕන. වචසා ಪರಿචිතා. මනසානුපෙක්කිතා. එයා මෙනෙහි කිරීම තුලත් ඒ කුසලතාවේ හදා ගන්න ඕන. මනසානුපෙක්ක. ඊට පස්සේ එයාගෙම සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේ වදාළටම නෙමෙයි.
එයාගෙම සම්මා දිට්ඨියෙන් දිට්ඨියා සුප්පටිවිද්දා. එයාගෙම දැක්මෙන් මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ ධර්මය එයාගේ එකක් වෙනවා. මේ ධර්මයේ ලෝකයේ දෙයක් වෙලා තිබිලා වැඩක් නැහැ. මේ ධර්මයේ ලෝකයට අදාළ දෙයක් විදියට කියවගෙන තේරුමක් නැහැ. අපි උත්සාහ කරන්න ඕන මේ ධර්මයේ අපේම දෙයක් විදියට දකින්න. තමන්ගේම අවබෝධය. එහෙනම් ඔන්න ඔය වාක්‍යයට වටිනාකම දෙන්න ඒක 4 වෙනි එක. සුතා ඒක ලියා ගන්න බිත්ති. ප්‍රායෝගිකව ධර්මයේ දියුණු කරන කෙනෙකුට අදාළ දේවල් මේ කියන්නේ. ඒක තමයි එයාගේ ජීවිතේ 4 වෙනි දේ. 4 වෙනි දේ. එතකොට ඒක මොකද්ද? බලන්න මේ කාරණා ටික හරීම මේ වයසට ගිය කෙනෙකුට ධර්මයක් දියුණු කරන සහැල්ලුවෙන් ඉස්සරහට යන්න උදව්වක්. ප්‍රායෝගික දෙයක් කියන්නේ කිව්වේ. කරන්න පුළුවන් ඒවා විතරයි කියන්නේ. නෑ මේ කාලේ කරන්න බෑ ගොඩක් ඒවා. හේතුව පාඩි විච්ච ගමන් නිින්ද යනවා. අමාරුයි. ඒක ඔය මිනිසුන්ගේ ප්‍රශ්නේ නෙමෙයි. දැන් ඉතින් බෑ මොකුත් කරගන්න. මේ විදර්ශනා කරන්නේ කොහොමද? අරවා මේවා ලොකුවට ඇහුවට කරගන්න බෑ. පාඩි වෙච්ච ගමන් බලන්න අපිට වෙනදී. ඒ කියන්නේ කෙලෙස් වලට හුරු වෙලා ධර්මයට හුරු නෑ. නමුත් ඔගොල්ලෝ බලන්නකො පින්වත්නි නිකන් වාඩි වෙලා නිවුස් බලන්නකෝ. මේ සිමයෙන් බහින ප්‍රශ්නයක් නෑ. කට අරගෙන බලාගෙන ඉඳී. වයසට ගින් උනත් ඒ කියන්නේ එහෙනම් අපිට ස්වභාවයෙන්ම අපි හුරු වෙලා තියෙන කෙලෙස් වල. නමුත් මේ දේශනාව වෙනුවෙන් වලට පැයක් උනත් ඉන්නේ කොච්චර අමාරුද? බෑ. ඒ නිසා මේව જાතියකට බෑ කරන්න බැරිව නම් කියන්නම හොඳ නෑ. ඒ කියන්නේ මේ වගේ જાතියකට කියලා කියන්නේ මේ මගේ පිරිසකට කියලා වැඩක් නෑ. ඒක නිසා ඔයාලා මේ ටික කියලා බලන්නකො පොඩි දේවල් ටික. එතකොට පළවෙනි එක මොකද්ද? පළවෙනිම දේ මූලිකම දේ තමයි මේ දැන් අද මේ වෙලාවේ ආය අලුතෙන් බැඳෙන්නේ නැහැ. හම්බ වෙනවා ලෝකේ මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන ලෝකේ අතාරිනවා. ලෝකේ හමු නොවනවා නෙමෙයි අතාරිනවා. දෙක අර බැමි ටික ඇතුලෙන් පටිනිස්සග්ගය දකින්නවා. ඒක බුදුන් වැඳලා ඉවර වෙලා මිනිත්තුවක් දෙකක් විතර ඒක සම්මර්ෂණය කරනවා. අනේ මා තුල වැඩුණේ එක්තරා විදියක පටිනිස්සග්ගයක් නේද කියලා බලනවා. ඒක දෙක මේ ටික තියාගන්න ඔයාලා බය නැතුව නිදා ගන්න, බය නැතුව අවදි වෙන්න, බය නැතුව ලෝකයේත් එක්ක ගනුදෙනු කරන ඉන්න යා සුගතිය යනවා. සුගතිය යනවා යානිව. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි මේ ලෝකය ඇතුලෙන් අපිට ලෝකයට හුරු නෑ. අපිට මේ යුගයේ හුරු නෑ. ඔයගොල්ලන්ගේ යුගය දැන් ඉවරයි පින්වත්. ඔයගොල්ලන්ගේ යුගය ඉවරයි. මේ අලුත් යුගයක් තියෙන්නේ. ඒකයි මේ යුගයේ AI පාවිච්චි කරන්නේ, කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්නේ. මිනිස්සු බුද්ධිය මෙහෙවල වැඩ කරන්න උත්සාහ කරනවා නෙමෙයි. වැඩ පහසු කර ගැනීම පිණිස නොයෙක් උපාය මාර්ග වලට එකතු වෙච්ච වෙලාවක්. ඒ උපාය මාර්ග ඇතුලේ ඔයාලට ඒ උපාය මාර්ග ආදුනිකයි. මේ වයසක අම්මලා තාත්තලාට ආදුනිකයි. ඒවාට ඔයාලා එකතු වෙන්න හිතන්නේ පවාලට ඒවට එකතු වෙන්න වෙලාවක් නැහැ. ඔබ අවබෝධ කළ යුතු දෙයක් තියෙනවා, වැඩි යුතු දෙයක් තියෙනවා, දුරු කළ යුතු දෙයක් තියෙනවා, මඟ හැරිය යුතු දෙයක් තියෙනවා. මේ කාලේ ප්‍රබලව කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අවිද්‍යාව භව තණ්හා දුරු කරන්න මහන්සි වෙන්න ඕන. විද්‍යා විමුක්තිය උපදවා ගන්න මහන්සි වෙන්න ඕන. සමත විපස්සනා වශයෙන් වඩන්න මහන්සි වෙන්න ඕන. නාම රූප ධර්මයන් අවබෝධ කරන්න මහන්සි වෙන්න ඕන. දුකසේ අවබෝධ කරන්න මහන්සි වෙන්න ඕන. තමා තුළම සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන ආදී වශයෙන් දුකසේ අවබෝධ කරන්න මහන්සි වෙන්න ඕන. උපදවා ගන්න මහන්සි වෙන්න ඕන. කය ආශ්‍රව ක්ෂය කිරීමක්, ක්ෂය වෙච්ච ආශ්‍රව නූපදින බවටත් ඥානෙ උපදවා ගන්නවා. මේ වගේ ලොකු පරිච්ඡේදයක් අපිට තියෙනවා අපේ ජීවිතේ සන්ධ්‍යාවේ කරන්න. ඒ නිසා මේ කෙලෙස් සාගත ලෝකයේත් එක්ක හැපි ඉන්න නම් පින්වත්නි අපිට වෙලාවක් කලාවක් ඇත්තේ නෑ. ඒ නිසා වර්තමාන ලෝකයේ අපිට මුණ ගැහෙන අපි ඇසුරු කරන දේවල් අපිට ආදුනිකයි. ඒවා හරහා කෙලෙස් රිංගන්න තියෙන අවකාශය දුරු කරන්න අවශ්‍යතාවයට පමණක්ම පාවිච්චි කරන්න ලෝකේ. එච්චරයි. හතරවෙනි එක තමයි මේ බුදුරජාණන් වහන්සේ අදාළ ධර්මය අහන්න, වචනෙන් පුරුදු කරන්න, ඒක දරන්න, තමන් මේක මගේම සම්මාදිට්ඨියෙන් අවබෝධ කරන්න ඕන නේද කියලා තමා තුළම අවබෝධ කරගන්න ඕන එකක් නේද කියලා තමන් තුළ අවබෝධ කරගත යුතු බවත්, තමන් අවබෝධයට පත් වෙලා නැති බවත් දකින්න. ඔන්න ඔතනින් සංසාරිකී පීඩිත බවක් වලට දැනේ.
මේක දිට්ඨියා සුප්පටි විද්දා මම මගේම සම්මා දිට්ඨියෙන් මේක අවබෝධ කරන්න ඕන. නමුත් මම මගේ සම්මා දිට්ඨියෙන් මේක අවබෝධ කරලා තවම නෑ නේද? අවබෝධ කළ එතකොට බලන්නේ මොකද්ද? සුතාදතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා කියලා බලනවා. ඒක බෝඩ් එක හරි ගහ ගන්නවා, ගෙදර බිත්තියේ හරි ගහ ගන්නවා. ඔය තියෙන අරෝමයේ ෆොටෝ කෑලි අරෝමයේ විසි කරලා දාන්න ඕන දැන්. ඒකයි. නිකන් බෙඩින් ෆොටෝ එක අරගෙන පළදන කළු සුදු ෆොටෝ එකක් බලන්න ඒ කාලේ මගේ S2 බලන්න දැන් මේ අපිට වෙච්ච දේ බලන්න කියලා නිකන් ෆොටෝ අතක ගා ඉන්න ඕන වෙලාවක් නෙමෙයි තියෙන. ඔක්කොම අයින් කරලා පැත්තකට විසි කරලා ගහන්න මේක බිත්තියේ. ලොකුවට ගහ ගන්න කාමරේ. මතක් වෙයි දකින්න වෙලාවට මේ අම්මලා තාත්තලට. අනේ ශ්‍රවණය කරන්න ඕන ධර්මයේම නේද? සුතා දතා දරන්න ඕන ධර්මයේම නේද? දැන් ජීවිතේ සන්ධ්‍යාවනේ වචසාපර වචනෙනුත් පුරුදු කරන්න ඕන ධර්මයේ නේද? මනසානුපේ මෙනෙහි කරන්න ඕන ධර්මයේ නේද? මම මේ කෙලෙස් සහගත ලෝකෙ මෙනෙහි කරගෙන වචසා පරිචිතා මනසානුපේක දිට්ඨියා සුප්ප මගේම දැක්මින් අවබෝධ කරන්න ඕන නේද කියලා ඔය පින්නතුන්ලා පුළුවන් තරම් ඒක දකින්න. ඒක දැකලා ඔයාලා කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? නමුත් මම දැන් මේ වෙලාවේ මං අවබෝධයටපත් වෙලා නැහැ. කරන්න ඕන අවබෝධයටපත් වීම උනාට මං කරලා නැත්තේත් මා තුල වෙලා නැත්තේත් අවබෝධයටපත් වීම. ඒ දිට්ඨිය සුප්පටි විද තමන්ගේ දැක්මෙන් මේක අවබෝධ කළ යුතුයි. නමුත් මම මගේ දැක්මෙන් අවබෝධ කරලා නැහැ කියලා එහෙම දකින්නකොට දකින්න යාලා තුල මෝරනවා ඒ කුසල් සිත. එහෙම දකින්න යා තුල මෝරන්නේ කුසල් සිත. ඒ මෝරණ කුසල් සිත දකිමින් ජීවිතේ වාසය කරන්න. ඒ වාසය කරන්න යා තුල ජවයක් එනවා. මම අවබෝධ කරන්න ඕන මගේ දැක්මින් දකින්න ඕන කියන එක එනවා. ඊට පස්සේ ඔන්න පස්වෙනි පරිච්ඡේදය තමයි මගේ දැක්මින් දකින්නවා නම් මා කල යුත්තේ කුමක්ද? සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයට එකතු වෙන එක විතරයි. ඒ අර්ථයෙන් සිල් රකින්න. අන්න නිකම්ප වෙනදා පන්සලට ගියපු අදහසින් යන්න එපා. මේ ගමනේම දිගුවක් විදියට දිට්ඨියා සුප්පටි විද්දා මගේ දැක්මින් අවබෝධ කරන්න ඕන. නමුත් මගේ දැක්මින් මට ඒක අවබෝධ කරන්න බැරි වෙලා තියෙනවා. මේ අවබෝධය කරා යන මාර්ගයේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන පහ. මේ අදහස වෙනුවෙන් සිල් රකින්න. එතකොට යා තුළ පුදුම ඉන්ද්‍රිය සංවරයක් එනවා. මේ අදහසින් සමාධිය දියුණු කරනවා. එතකොට යාට ආනාපාන සතිය වඩන්න හිතෙනවා. කුනිකම් පිට කොන්දට කොටයක් තියාගෙන හරි වඩන්න හිතෙනවා. අනේ බෑනි හාඳුරුනි වාඩි වුණොත් නැගිට ගන්න බෑනි කියලා යා අතහරින්නේ. එයා පිටට කොටයක් තියාගෙන හරි වඩනවා. එයා වඩන එක නවත්තන්නේ. යාට තේරෙනවා මගේ දැක්මෙන් අවබෝධ කරගන්න ඕන. නමුත් මම අවබෝධ කරලා නැහැ. දිට්ඨියා සුප්පටි විද්දා කියලා කතා කළාට කරපු දෙයක් නැහැ මම. ඔන්න ඔය විදියට බලනකොට දකින්නකොට මා පින්වත්නි ඔයාලා දන්නවද පුදුම දියුණුව. යාට තියෙන ඊතා මාර්ගයේ අඳුනගෙනයි ඇවිල්ලා තියෙන්නේ. අර නිකන් පරම්පරාවට තිල් රකින්න ආව නෙමෙයි. එතකොට මම මේ මගේ දැක්මෙන් අවබෝධ කරනවා නම් මේ මොහොතේ මගේ සිත මම ප්‍රඥාවෙන් විමසා බලන්න ඕනේ. එතකොට විමසනකොට පින්වත්නි එයා තුල මොකද වෙන්නේ? එයා තුල රාග ద్వේෂ මොහොලින් යගේ සිත මිදෙනවා. මිදෙන්නේ එයා තුල ඥානයක් එක්කයි. එතකොට විමුක්ති ඥාන දර්ශන. මිදෙනවා මිදීම ඥානයත් එක්ක වෙන දෙයක්. නිකම් ඉබේ මිදෙන්නේ නෑනේ. මෙන්න මේ විදියට මේ ටිකට එකතු වුණොත් මෙන්න මේ කියාපු කාරණා ටිකට ඔයාලා එකතු වුණොත් ඒක ප්‍රායෝගිකයි ඔයාලගේ වයසේ හැටියට. ඒ නිසා මේ මව්වරුන්ට පියවරුන්ට මේ එකතු වෙච්ච වැඩි හිටියන්ට. ඇත්තට මම මේ වයසක අම්මලාටයි මේ බණ කිව්වේ. වයසක තාත්තලාට කිව්වේ ලංකාවේ ගොඩාක් වයසක අම්මලා තාත්තලා මේ දේශනාව අහනවා. අනේ ඔය පින්නතුන් මේක කරගන්න ඒකල බය වෙන්න එපා. ජීවිතේ බය නැතුව ඉන්න සසර දුක ඉවර කරන්න බැරි වුණත් සුගතියයි ධර්මයේ කතා වෙන තැනක උපදී. එබඳු අවකාශයක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.